හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද තියෙන්නේ කෑම ගොඩක් එක්කලා වීඩියෝ එක. කඩචෝරු කෑම තමයි අද තියෙන්නේ. අද ඉතින් අපි ඇවිදින්න කියලා ගියා කැම්පස් එකකට ගියා. කැම්පස් එකේ ඉඳලා එන ගමන් අපි දැන් ගියා හයිපාස් එක රීචාර්ජ් කරගන්න. ඊට පස්සේ අපි කරපු වැඩේ එතන ඉඳන් කෑවා. කාලා ඊට පස්සේ ගෙදර එනකොටත් ආයෙ ගිහිල්ලා කඩේකිනුත් කෑවා. අද දවසම තියෙන වීඩියෝ එකේ කෑම තමයි ඉතින්. දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඔයාලට එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් notification එක එන නිසා. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක තියෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්කලා. අපි මෙතනට ගියේ බීම් එකක් ගන්න කියලා. බීම් එකක් වෙනකොට අපි ගත්තේ කෝෆි එක. ඇමරිකන් කෝෆි එක ගත්තේ තිත්තම තිත්තයි ළමයි. ඒක නම් බොන්න බෑ. හැබැයි අයියා නම් බිව්වා මට නම් බොන්න බෑ. කොරියන් අය ගොඩක් බොනවා මේ ඇමරිකන් කෝෆි එක. කොහොම බොනවද දන්නේ නැහැ. මාරම තිත්තයි. ඉතින් ඒක කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි. ඒ විදිහට තමයි ඉතින් අපි කෝපි එක ගත්තේ. මේ හැදෙන්නේ ඒ ඇමරිකන් කෝපි එක. මේ විදිහට තමයි එයා හදලා දුන්නේ. මන්දා මට නම් බොන්න බෑ. කටේ තියන්න බෑ. තිත්තම තිත්තයි. තියෙන්නේ සොචන් වල ඉන්න අය නම් දන්නවා පොගොම් පොප් කඩේ. මේකෙන් තමයි ඉතින් පොගොම් පොප් කන්න එන්නේ. අපි නිතරම කනවා. මේ විදිහට තමයි ඒකට ගිහිල්ලා කෑවේ. මේකේ පොගොම් පොප් එක හරිම රසයි. ඒ වගේම ඉතින් බඩ පිරෙන්නත් තියෙනවා. මේ විදිහට තමයි කඩේ ඇතුලේ තියෙන්නේ. බලන්නකෝ කොරියන් කඩවල වල තියෙන ලස්සන මන්න හරි ආසයි ඒ කඩවල වලට ගිහිල්ලා කෑම කන්න. මේ විදිහට තමයි ඉතින් මේ තියෙන වොෂ්රූම් එකට යන තැන. එතන ඉඳන් ලස්සනට තියෙනවා. හැමතැනම ලස්සනට තියෙනවා. මෙතන කෑමත් රසයි. අපි දැන් ඉතින් නිතරම වගේ කනවා. මොකද මට හැම කෑමක්ම කන්න බෑනේ කොරියන්. ඒ හින්දා ඉතින් මේ වගේ හම්බෙච්ච කෑම කන්න පුළුවන් කෑම නිතරම කනවා. මේ විදිහට තමයි අපි ඕඩර් එක එනකන් හිටියේ. ඕඩර් එක එනකන් මේ වගේ කෑම ප්ලේට් එකක් ගෙනත් තියෙනවා. ඉතින් අපි ඒව කකා ඉන්නවා. ඊට පස්සේ එයාලා කෑම ගෙනත් දුන්නායින් පස්සේ අපි ඒකත් කෑවා. ඉතින් මේ විදිහට තමයි පොගොම් පොප් එක හැදිලා තියෙන්නේ. මෙහෙම තමයි ඉතින් අපි කන්නේ. එතනින් පස්සේ ගියා සුපුරුදු බර්ගර් එක කන්න. එදා දවසම අපි කඩෙන් තමයි කෑවේ. මේ විදිහට තමයි ඉතින් මගේ වීඩියෝ එකේ කෑම තියෙන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.